ජීවිතය අවදානමේ දමන බිත්තර සේදීම නොකළ යුත්තේ ඇයි කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් බොහෝ දෙනෙක් බිත්තර සෝදනවා. නැවතරම් මේ වැරද්ද කරන්න එපා. කුකුල් ජරාව තැවරුණු හෝ කැඩුණු බිත්තර පරිභෝජනය කිරීම අවදානම් බව කවුරුත් දන්නවා. ඒ නිසා කඩෙන් ගේන බිත්තර ගබඩා කර තැබීමට පළමුව සබන් දමා හෝ එසේ නොමැතිව සේදීම මගින් මෙම අවදානම මගහැරෙනවද කියලා බොහෝ දෙනෙක් අහලා තිබුණා. මේ ඒකට මා දන්නා තරමින් දෙන උත්තරය. කිකිලි බිත්තර මතු පිට කුකුල් අසූචි ගෑවිලා තිබෙන බව පෙනෙන්නට තිබුණත් නැතත් බිත්තර කටුව මතු පිට ජීවාණු හරණය කරලා නැති නිසා යම් ප්‍රමාණයකට සැල්මොනෙල්ලා කියන කුකුල් අසූචි වල ජීවත් වන හානිකර බැක්ටීරියා එක තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කුකුල් අසූචි වල ජීවත් වන ඇතැම් රෝගකාරක සැල්මොනෙල්ලා විශේෂවලට වියලි බිත්තර කටුව මතු පිට දවස් 54ක් වගේ කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා සොයාගෙන තිබෙනවා. එහෙමනම් ජරාව පේන්න තිබුණත් නැතත් බිත්තරවල සැල්මොනෙල්ලා ඉන්නවානේ. ඒක ඩේන්ජරස් නේ. නෑ එහෙම නෑ. කිකිලිය බිත්තරේ එයාගේ ජම්බාලියෙන් එළියට දාන්නේ බිත්තර කටුව වටේට බ්ලෝම් කියලා කියන ආරක්ෂක පටලයකුත් තැම්පත් කරලා. මේ ආරක්ෂිත ආලේපයෙන් බිත්තර කටුව මුද්‍රා වෙලා තියෙන්නේ. ඒක නිසා ව්‍යාධි ජනක බැක්ටීරියා වර්ග බිත්තරය ඇතුළට යන එක වැළැක්වෙනවා. බිත්තර සේදුවාම මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් කඩෙන් ගෙන බිත්තරය සෝදා ගැනීම අවශ්‍ය හෝ නිර්දේශ නොකරයි. එහෙම සේදුවාම වෙන්නේ අර කීව ආරක්ෂක පටලයේ විනාශ වෙන එක. එහෙම වුණාම සේදුණු ජලය බිත්තර වටේට තියෙන ඇසට නොපෙනෙන සිදුරු හරහා බිත්තරය තුළට ඇතුළු වෙනවා. ඒ නිසා එසේ සේදීමෙන් ඇත්ත වශයෙන්ම බිත්තරය දූෂණය වීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්. බිත්තර කටුව කැඩිලා හෝ පුපුරලා තියෙන බිත්තර කෑමට ගන්න එක හොඳ නැත්තේත් ඒ වගේ බිත්තරවල අර කිව්වා ආරක්ෂක පටලය කැඩිලා තියෙන නිසා මතු පිට තියෙන විස බීජ ඇතුළට ගිහින් තියෙන නිසාය. ඒ නිසා බිත්තර මිලදී ගන්නකොට මතු පිට ජරාව ගෑවිලා නැති බිත්තර තෝරා ගැනීම, නොකැඩුණු පළුදු නොවූ බිත්තර තෝරා ගැනීම ඉතා වැදගත්. පිරිසිදු බිත්තර එක ගොඩේ ගබඩා කරන්නේ නැතිව ඒ සඳහා විශේෂයෙන් සකස් කරලා තියෙන ඇසුරුම් වල ගබඩා කිරීම සහ ශීතකරණයක නිසිලෙස ගබඩා කර තැබීමත් වටිනවා. අනික් කාරණය තමයි බිත්තර අමුවෙන් හෝ බාගෙට පිස ආහාරයට නොගැනීම. ඒකත් විශේෂයෙන් ප්‍රතිශක්තිය අඩු ගර්භණී ළමයින් වයෝවෘද්ධ උදවිය විශේෂයෙන් වැදගත් වෙන්න පුළුවන් කාරණාවක්. මේ කිව්ව කරුණු කාරණා ටික පිළිපැද්දොත් සැල්මොනෙල්ලා විෂ වීම වලින් ආරක්ෂාව සලසා ගන්න පුළුවන් වේවි.